මේක තමයි සිංහරාජාලියගේ අන්තිම වීඩියෝ එක. ඉතින් අන්තිම වීඩියෝ එක කියන්නේ මම මෙයාව කැප්චර් කරපු දවසේ ඉඳන් මම මෙයාගේ ෆොටෝස් මගේ Facebook එකට පබ්ලිෂ් කරා. ඉතින් මට මෙයාගේ ෆුල් ඩීටේල් වීඩියෝ එකක් තාම ගේන්න බැරි වුණා. ඉතින් අද තමයි මම මේ වීඩියෝ එක ඔයගලන්ට ගෙනාවේ. ඉතින් මෙයා තෙත් කලාපියාලින්ගේ ඒ කියන්නේ ගොඩක් අය හිතන් ඉන්න මතයක් තමයි මේ තෙත් කලාපියාලින්ගේ අවසාන අලි දෙදෙනාගෙන් එක්කෙනෙක් කියන එක. මොකද මේ තෙත් කලාපියාලි ඉන්නේ සිංහරාජය විතරක් නෙවෙයි අපිට තෙත් කලාපියාලි දැක් ගන්න පුළුවන් සිරිපාඩ ව්‍යාසන්නේ. ඉතින් මේ තෙත් කලාපියාලින්ගේ අවසාන අලි දෙදෙනා නෙවෙයි. මේ සිංහරාජ මායිමේ සිංහරාජ ජීවත් වන වලින්ගේ අවසාන අලි දෙදෙනාගෙන් අන්තිම පුරුක තමයි මේ පණුදලය. එහෙමත් නැත්නම් පණු කොටා කියන්නේ. මේ පණු කොටාගේ ෆොටෝස් කීපයක් තමයි මම කැප්චර් කරේ. පස්සේ මේ අලි දෙදෙනාගෙන් ලොකු අලියා ඒ කියන්නේ මෙයාට වඩා වැඩිමල් කෙනා දැනට වාර්තා වෙලා නෑ මේ මෑතකදී. ඉතින් දැන් මෙයා තමයි මේ ගම් ආසන්නයට ඇවිල්ලා දැන් ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මෙයා මරණ 15ක් වගේ කරපු ටිකක් භයානක සත්ත්වෙක්. ඉතින් ඔයගලන්ට දැන් බලා ගන්න පුළුවන් මම එයාගේ ගත්ත මේ ෆොටෝස් සහ වීඩියෝස් ටික.